අමතකයි විභාගයට සති 2ක් විතර තියෙනකොටත් මම මිස්ටර් කෝල් කරනවා. මේ ප්‍රශ්නයක් වෙලා මානසිකව වැටිලා මිස් මම මේක කරන්නේ නැහැ. මම දැන් නවත්තනවා. මේ මට කරන්න බෑ විභාගෙ ලියන්න බෑ කියලා. ඒ වුණාට මිස් ඒ වෙලාවේ කියනවා මං මගේ වියදමෙන් හරි ආව බෝඩින් එකට ගෙනල්ලා තියන්නම්. මේවා විභාගෙ කරන එක නවත්තන්න බෑ. කොහොම හරි විභාගෙ ලියන්න ඕනේ කියලා. මිස්ගේ කටේ බලයට තමයි මං හිතන්නේ මේ වෙලාවේ මම නවත්තන්න නැතුව කොහොම හරි විභාගෙ ලියන්නේ. මිස්ටර් මං ඒකට ගොඩක් තෑන්ක් කරන්න ඕනේ. මොකද ගුරුවරයෙක්ම විතරක් වෙන්නේ නැතුව එතනින් එහාට ලොකු සපෝට් එකක් දුන්නා කියලා. මිස්ටර් මන්නම් කියන්නේ මිස් මගේ කෙමිස්ට්‍රි ඒක හැදුවට අමතරව මගේ ජීවිතේ හදලා දුන්නා කියලා මම මිස්ටර් කියන්නේ තෑන්ක් යූ මිස් සපෝට් එකට. මම සහරා ආෂාද්. එතකොට මම ස්කූල් යන්නේ මුස්ලිම් ලේඩීස් කොලෙජ් කොළඹ 4. මේ පාර 2024 විභාගෙ මට A3ක් තියෙනවා. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 35. එතකොට මගේ කතාවේ විශේෂම දේ තමයි මම මේ තැනට එන්නේ 2CS එක. ඒ කියන්නේ මගේ ෆස්ට් අයි එකේ තියෙන්නේ C2යි S1යි. කෙමිස්ට්‍රි වලට තියෙන්නේ S1යි. එතකොට ෆස්ට් අයි එක ගැන කියනවා නම් ෆස්ට් අයි එක අන්තිම කාලේ වෙනකොට නම් වැඩේ අතෑරලා හිටියේ. මේ ආයෙ ෂයි කරන්න හිතලා හිටියෙත් නැහැ. වැඩේ අතෑරලා හිටියේ. ඒ කියන්නේ විභාගෙට මාස 2ක් විතර තියෙනකොට සබ්ජෙක්ට් තුනේ කන්ටෙන්ට් එකවත් මම දන්නේ නැහැ මොකද්ද එහෙම කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙම තත්ත්වයක ඉන්නකොට මේ ස්කූල් එකේ ප්‍රින්සිපල් එකපාරක් මං ළඟ රෙකෝඩ්ස් ඔක්කොම බලලා එකපාරක් මං ළඟට ඇවිල්ලා කියනවා මේ ලකුණු මෙච්චර අඩුයි මොකද කරන්න හිතාගෙන ඉන්නේ ෆේල් වෙන්නද කියලා. එතනින් තමයි මුලින්ම ලැජ්ජාවක් හිතුනේ මේ ෆේල් වුණොත් මොකද කරන්න කියලා හිතාගෙන ෆ්‍රෙෂ් අයි එක ෆේල් නොවි ඉන්න හිතලා පාස් පේපර්ස් ටිකක් අරගෙන අර අනිවාර්යෙන්ම එන්නේ මොන ප්‍රශ්නද කියලා බලලා ඒව ප්‍රැක්ටිස් කරන්න ගත්තා. එතකොට තමයි යාළුවෙක් මට තමන් ළඟට ඇවිල්ලා කියන්නේ මේ භාග්‍ය මිස් කියලා කෙනෙක් ඉන්නවා. එයා කෙමිස්ට්‍රි වලට 60 days කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න හදන්නේ. ඒකට ගියොත් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ දැන් කෙමිස්ට්‍රි කොහොම හරි ඒ වෙනකොට මට සබ්ජෙක්ට් තුනෙන් මෙපා වෙලා තිබ්බ කෙමිස්ට්‍රි. තිත්තම වෙලා අර දෙමළ වගේ තිබ්බ කෙමිස්ට්‍රි එක. එතකොට අර 60 days ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙනවා මම. එතකොට මුල්ම වතාවට කෙමිස්ට්‍රි ක්ලාස් එකක කියන දේක් තේරෙන්න ගත්තා මට. ඒ වෙනකන් කෙමිස්ට්‍රි ක්ලාසස් ගොඩකට ගිහින් තිබුණා. ඒ එකකවත් ගුරුවරයා මොකද්ද කියන්නේ කියන එක තේරුන්නේ නැහැ. ඉතින් අර තේරෙන්න ගත්තු හින්දාම තමයි වැඩ කරන්න ගත්තේ. එතන ඉඳන් භාග්‍ය මිස්ගේ ක්ලාස් එකේදී මේ ඒ වෙනකන් තේරුන්නේ නැහැ මොනවත් කෙමිස්ට්‍රි වල වෙන ගුරුවරු කියලා දෙන දෙයක්වත් මොකුත් තේරුන්නේ නැහැ. ඒ වුණාට මිස් කියලා දෙන එක මාරම ක්ලියර්. ඊට අමතරව අර නිදිමත ගතිය වෙන මොන ක්ලාස් එකකට ගියත් සාමාන්‍යයෙන් නිදිමතයි. මිස්ගේ ක්ලාස් එකේ මට මේ වෙනකන් එක දවසකවත් එහෙම අර නිදිමතක් කියලා එකක් දැනෙලා නැහැ. ඒ හින්දා මම හිතුවා කොහොම හරි මිස් එක්ක හිටියනම් ගේම ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන වැඩේ කරන්න පටන් ගත්තා. දැන් A level කියන්නේ සාමාන්‍යයෙන් O level වගේ එකක් නෙමෙයිනේ. O level වල පොත කියවලා තනියම අපිට තේරුම් ගන්න පුළුවන්. A level වල දරුවගේ ළමයාගේ අසීමාන්තික කැපකිරීමට අමතරව ගුරුවරයාගේ සපෝට් එක හොඳටම ඕනේ. ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ. ගුරුවරයා දක්ෂ වුණේ නැත්නම් ගුරුවරයා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් අපිට A level වලදී මුකුත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මට හම්බෙච්ච දක්ෂම ගුරුවරයෙක් විදිහට මම දකින්නේ භාග්‍ය මිස්. ඉතින් මේ දැන් භාග්‍ය මිස් ක්ලාස් එකට ඇවිල්ලා වැඩ ටික කරගෙන යනකොට මට ආස හිතෙනවා මේ එපා වෙන විෂයක් නෙමෙයි කෙමිස්ට්‍රි කියන්නේ එපා වෙන්න ඕන විෂයක් නෙමෙයි කරගන්න පුළුවන් විෂයක් කියලා. ඒ හින්දා මම වැඩ කරන් පටන් අරගෙන කොහොම හරි කෙමිස්ට්‍රි අර 60 days ප්‍රෝග්‍රෑම් එකෙන්ම ලොකු අර පාඩම් ටික තේරුම් ගන්න ගත්තා. ඒ වුණාට අර ඒ කාලේ මදි මට ෆස්ට් අයි එකේ මුකුත් කරගන්න හොඳටම පරක්කු වෙලා තිබුණේ. එතකොට පුළුවන් විදියට ෆස්ට් අයි එක කරගෙන S එකක් දාගන්න අර මුකුත්ම කන්ටෙන්ට් එකවත් දාන්න නැතුව සබ්ජෙක්ට් 14වත් මොකද්ද කියලා දන්නේ නැතුව ඇවිල්ලා තමයි S එකක් දාගන්න මාස දෙකකින්. ඊට පස්සේ ඒ වෙලෙම හිතාගත්ත සෙකන්ඩ් අයි එකේ හරි කොහොම හරි ඊළඟ අයි එකේ වැඩේ කරගන්නවා කියලා හිතාගෙන ඊළඟ අයි එකේ මුල ඉඳන්ම වැඩේ කරා. මාස 8කින් තමයි කියන්නේ S1 ඒකකට ගියන්නේ මාස 8කින්. වැඩේ සෙකන්ඩ් අයි එකේ වැඩේ පටන් ගන්න කෙමිස්ට්‍රි වලින් ඇත්තටම. කෙමිස්ට්‍රි වලදී නම් මම වෙන මොකුත් කරේ නැහැ මිස් කියපු ටික විතරමයි කරේ. ඇත්තටම මිස්ගේ වැඩපිළිවෙල විදිහට ගත්තාම හැමදාම ක්ලාස් ආවා. ඒක නම් මගේ ඇරියේ නැහැ. ක්ලාස් එකක් මිස් වුණත් අනිවාර්යෙන් රෙකෝඩින් එක බැලුවා. ඊට පස්සේ වැදගත් දැන් මිස්ගේ ක්ලාස් එකේ තියරි කොහොමත් ඕනේ. තියරි නැතුව කොච්චර පේපර්ස් ප්‍රැක්ටිස් කරත් වෙන මොනවා කරත් වැඩක් නැහැ. තියරි ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් ක්ලාසස් වලට සහභාගී වෙලා ඒ තියරි ටික අල්ලගත්තා. තියරි ටික අල්ලගත්තට පස්සේ වැදගත්ම වැඩේ තමයි මිස්ගේ ක්ලාස් එකේ හයිලයිටින්ග්ම පොයින්ට් එක තමයි හෝම්වර්ක් එක. ඒතර අර මිස් දෙන හෝම්වර්ක් ටිකෙන් අර පාඩමේ තියෙන අපි ප්‍රැක්ටිස් කරන්න ඕන හැමදේම වගේ කවර් වෙනවා. හෝම්වර්ක් ටික නම් හැම සතියෙම දීපු ටික අනිවාර්යෙන්ම කරා. හෝම්වර්ක් ටික කරාට පස්සේ ඊළඟට මිස්ගේ ක්ලාස් එකේ වැදගත්ම පොයින්ට් එකක් ඊළඟ පොයින්ට් එක තමයි පේපර්ස්. මිස් දෙන පේපර් සමහර වෙලාවට ලියලා ගෙදර යනකොට නම් ඔළුව රිදෙනවා. එච්චර අමාරුයි.
අර එපා වෙලා මිස්ගේ පේපර් එකක් දැක්කම එපා වෙනවා. එච්චරටම අමාරුයි. ඒ වුණාට මතකයි A level වලදී කියන්නේ මගේ ඊළඟ ශෛකේ 2024 ලියපු A level පේපර් එකේදී මට විනාඩි 20ක් ඉතුරු වෙනවා මේ A level second paper එක. chemistry second paper එක ලියලා විනාඩි 20ක් ඉතුරු වෙනවා. complete paper එක full confident පිට ලියුවෙමු. ඉතින් එච්චර confident පිට perform කරන්න මට පුළුවන් වෙන්නේ මිස්ගේ අර කලින් දීපු එච්චර අමාරු standard papers ලියපු හින්දා. එච්චර standard papers නොලියනම් A level paper එකේ ඒ වෙලාවේ තියෙන stress එකත් එක්ක manage කරගන්න අමාරුයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඕනම කෙනෙක්ට subject තුනටම paper class එකක් තෝරගන්නවා නම් අමාරු papers ලියන standard papers ලියන class එකක් තෝරගන්න. lazy papers ලියලා වැඩක් නැහැ. මොකද A level වලදී අපිට තියෙන මාර stress එකක් තියෙනවා. අර අලුත්ම paper එකක් A level වලට එන්නේ. ඒතකොට අර අලුත් paper එකට මුහුණ දෙන්න නම් කොහොමත් කලින් අමාරු standard papers ලියලා තමයි යන්න ඕනේ. ඔය තුන තමයි සාමාන්‍ය ඔය තුන තමයි කරේ මිස්සි ක්ලාස් ඇවිල්ලා කොහොම හරි තියරි ඔක්කොම ටික කවර් කරගත්තා. ඊට පස්සේ හෝම්වර්ක් ටික අනිවාර්යෙන්ම කරා. ඊට පස්සේ පේපර්ස් ටික පිළිවෙලටම පේපර්ස් හැම සතියෙම ලියලා විවරණය කරා අනිවාර්යෙන්ම. මොන වැඩේ තිබ්බත් ඒ තුන කරනවා. ඉතින් ඔහොම කරන් යනකොට කෙමිස්ට්‍රි ලකුණු නම් වැඩි වෙන්න ගත්තා. කෙමිස්ට්‍රි විතරයි මුලදී කරේ. වැඩිපුරම කරේ කෙමිස්ට්‍රි ලකුණු වැඩි වෙන්න ගත්තා. කෙමිස්ට්‍රි ලකුණු වැඩි වෙනකොට හිතුණා අර හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් නේ කියන ෆීලිං එක ආවා. ඊට පස්සේ කොහොමත් මිසුත් ක්ලාස් එකේ රෑන්ක් එක ගැන හැම වෙලේම කතා කරනවා. කෙමිස්ට්‍රි ලකුණු හදා ගන්නවා කියන්නේ කොහොමත් ඊළඟ දෙක කරන්න වෙනවා. මොකද මිස් පස්සෙන් පන්නන්න ගන්නවා. හැම සතියෙම මිස් සබ්ජෙක්ට් තුනේම ලකුණු ටික යවන්න ඕනේ. එතන අඩුපාඩු තියෙනවා නම් මිස් ඒ ටික කියලා හදලා දෙනවා. ඒ හින්දා මර කෙමිස්ට්‍රි හදාගත්තා. මිස් පස්සෙන් පන්නන හින්දා ඉතුරු දෙකත් කොහොම හරි හදාගත්තා. හදාගෙන ඔහම යනකොට අර අපිට A level වලදී තියෙනවා ටික කාලයක් යනකොට කම්මැලි වෙනවා. එනකොට මිස්ගේ ක්ලාස් එකේදී මිස් අර පුෂ් එකක් දෙනවා හැම වෙලේම පස්සෙන් පන්න. එන්නේ ඒ සපෝට් එක අනිවාර්යෙන් මිස්ගේ ක්ලාස් එකේදී හම්බ වෙනවා. අර මිස්ගේ ක්ලාස් එක කාටවත් මිස් අර ෆීස් ගෙවුවොත් ඇති වැඩේ කරනවා නම් කරපු දෙයින් නැත්තම් ගිය දෙයින් එන්නේ එහෙමනම් ඉන්න වෙන්නේ නැහැ. හේතුව හැම සතියෙම හෝම්වර්ක් චෙක් කරනවා. මිස් පස්සෙන්ම වන්නනවා මේ අර හෝම්වර්ක් කරේ නැත්තම් ගුටි ගන්න යනවා. ඒ හින්දාම සමහර වෙලාවට මට මතකයි මේ හෝම්වර්ක් වැඩි වුණාම සමහර සතිවලදී හෝම්වර්ක් නොකර යන් කියලා හිතලා මිස් බලන හින්දාම හෝම්වර්ක් ටික කරලා යනවා. දැන් තේරෙනවා අර හෝම්වර්ක් කරපු හින්දා තමයි පාඩම් ටික පුළුවන් වුණේ කියලා. මොකද තියරි ඉගෙන ගත්තට වැඩක් නැහැ. ගෙදර ගිහිල්ලා ආයේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් කරන්නේ හෝම්වර්ක් වලින්. ඉතින් අර මිස්ගේ හෝම්වර්ක් පිළිවෙලේ කොහොමත් පාස් පේපර්ස් වලට 3ක් විතර කරනවා. ඊට අමතරව යුනිට් වයිස් ප්‍රශ්න කොහොමත් කරනවා. ඕම කරනකොට පාස් පේපර්ස් 5 පාරක් විතර අපිට කවර් කරන්න වෙනවා. ඊට අමතරව අර මොඩල් පේපර්ස් වල අනම්මනම් ඔක්කොම කවර් කරනවා මිස්ගේ හෝම්වර්ක් වැඩ පිළිවෙලෙන්. ඕනම කෙනෙක්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මොන තත් හිටියත් දැන් පටන් ගන්න කාලේ හොඳටම ඇති. මොකද මම පටන් ගන්න බිඳුවේ ඉඳන් පටන් අරගෙන මාස 8කින් තමයි ඒකකට එන්නේ. ඒතර ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ මාස 8ේදී නම් මාරම කට්ටක් කෑවා. හොඳම කට්ටක් කෑවා. රෑ 1 2 වෙනකන් හැමදාම හැරන් ඉන්නවා. ඊට අමතරව අර වැඩේ කරගෙන යනකොට ඒක නවත්තන්නම බාධක ගොඩක් එනවා. එහෙම ප්‍රශ්න ගොඩාක් ආවා. එතනින් ආව ප්‍රශ්න විදිහට ගෙදර ප්‍රශ්න ආයේ මට ඒ වෙනකන් ෆස්ට් ෂයි එකේදීවත් ආර්ථික ප්‍රශ්න එහෙම තිබිලා නැහැ. ඒ වුණාට මේ ෂයි එකේදී 2024 විභාගෙදී ආර්ථික ප්‍රශ්න හිටන් ආවා. ආර්ථික ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, යාළුවන්ගේ ප්‍රශ්න, ඔහොමම පෞද්ගලික ප්‍රශ්න ගොඩක් එක්ක අර A level academic stress එකත් එක්ක බැලන්ස් කරන්න මාර අමාරුයි. මට මතකයි විභාගයට සති 2ක් විතර තියෙනකොටත් මම මිස්ටර් කෝල් කරනවා. මේ ප්‍රශ්නයක් වෙලා මානසිකව වැටිලා මිස් මම මේක කරන්නේ නැහැ. මම දැන් නවත්තනවා. මේ මට කරන්න බෑ විභාගෙ ලියන්න බෑ කියලා. ඒ වුණාට මිස් ඒ වෙලාවේ කියනවා මම මගේ වියදමෙන් හරි ආව බෝඩිම එකට ගෙනල්ලා තියන්නම්. මේවා විභාගෙ කරන එක නවත්තන්න බෑ. කොහොම හරි විභාගෙ ලියන්න ඕනේ කියලා. මිස්ගේ කටේ බලයට තමයි මම හිතන්නේ ඒ වෙලාවේ මම නවත්තන්න නැතුව කොහොම හරි විභාගෙ ලියන්නේ. මිස්ටර් මම ඒකට ගොඩක් තෑන්ක් කරන්න ඕනේ. මොකද ගුරුවරයෙක්ම විතරක් වෙන්නේ නැතුව එතනින් එහාට ලොකු සපෝට් එකක් දුන්නා කියලා. මිස්ටර් මන්නම් කියන්නේ මිස් මගේ කෙමිස්ට්‍රි ඒක හැදුවට අමතරව මගේ ජීවිතේ හදලා දුන්නා කියලා මම මිස්ටර් කියන්නේ තෑන්ක් යූ මිස් සපෝට් එකට. දැන් කොහොමත් ඒ ලෙවල් අර කරනකොට වැඩේ කරනකොට මාර බාධක ගොඩක් එනවා. ඒ ආවට දැන් රිසල්ට්ස් ආවට පස්සේ දැනෙන සතුටත් එක්ක ඒ බාධක නතින් වගේ ෆීල් වෙන්නේ. කොහොමත් වැඩේ කරනකොට දිනන්න යනකොට වට බාධක ගොඩක් එනවා. ඒ බාධක එක්ස්පෙක්ට් කරන්න ඕනේ. දැන් ඔයාලට තේරෙන්නේ නැත්නම් කොහොමද පටන් ගන්න කොතනින්ද පටන් ගන්න තමන් අතරමං වෙලා වගේ එකක් දැනෙනවා නම් මිස්ගේ ක්ලාස් එකේ ළමයෙක් විදිහට මම නම් කියන්නේ හොඳම ලේසිම ක්‍රමය තමයි කෙමිස්ට්‍රි වලින් පටන් ගන්න.
මොකද අපිට වෙනම ප්ලෑන් කරලා තනියම ප්ලෑන් කරලා කරන්න දෙයක් නැහැ. කෙමිස්ට්‍රි මිස්ම ප්ලෑන් කරලා දෙනවා. වෙන සබ්ජෙක්ට් එකක් නම් අපිට තනියම ප්ලෑන් කරලා කරගන්න නෙවෙයි. මෙතන මිස් ප්ලෑන් කරලා දෙනවා. ඒකේ පිළිවෙලට කරගෙන ගියා නම් ෂුවර් එකට ඒකක් ගන්න පුළුවන්. ඊට පස්සේ එක සබ්ජෙක්ට් එකක් ගොඩ දාගත්තට පස්සේ කොහොමත් ඉතුරු දෙකත් ගොඩ දාගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට අපිට වෙනවා දැන් වැඩේ කරගෙන යනකොට මේ කොච්චර වැඩ කරත් ලකුණු වැඩි වෙන්නේ නැහැ. එකම තැන අපි ඉන්නවා වගේ අන්න ඒ වගේ එකක් වෙනවා. ඒක හැමෝටම පොදුයි. කවුරුත් බ්‍රයිටෝ වැඩෝ කියලා කවුරුත් නැහැ. හැමෝම පටන් ගන්න බිඳුවේ ඉඳන් හැමෝම එක තැනකදී අතරමං වෙනවා. එතකොට අර සමහර දවස් තියෙනවා මටත් තිබුණා මුළු දවසම කිසිම වැඩක් කරේ නැහැ. ඉන්නේ ඒ වගේ දවස් එනවා. ඒ වුණාට අල්ලන් ඉන්න ඕනේ. මොකද ඔයා උපරිම මහන්සියක් දැම්මම ඒකේ ප්‍රතිඵල අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක මේ වේස්ට් වෙන්නේ නැහැ. ඉතින් කොච්චර අමාරු වුණත් අල්ලන් එන්න ආවට පුළුවන් ඒක කරන්න. ඊළඟ කවුරු මොන ස්පීච් එක දුන්නත් වැඩක් නැහැ. ගුරුවරයා මොනවා කිව්වත් වැඩක් නැහැ. රෑන්කර්ස්ලා මොනවා කිව්වත් වැඩක් නැහැ. තමන්මයි තමන්ගේ ඩිසිප්ලින් එක හදා ගන්න ඕනේ. ඒතකොට තමන්ම මහන්සි වෙලා තමන්ගේ ඩිසිප්ලින් එක හදාගෙන ඉස්සරහට ගියා නම් පුළුවන් මේක ගොඩ දාගන්න. මේක බැරි වැඩක් නෙමෙයි. ඕන කෙනෙක්ට ගොඩ දාගන්න පුළුවන් වැඩක්. All the best හැමෝටම. Thank you.